අයිබෝන් ළමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අලුත් පාඩමක්. හරි? විජීය ප්‍රකාශන කියන පාඩම. විජීය ප්‍රකාශන කියන පාඩම. හරි? එතකොට මේ විජීය ප්‍රකාශන පාඩම තුලින් අපි බලාපොරොත්තු වෙනවා. හරි? ඔයාලා ඉගෙන ගත්ත දේවල් ඊට වඩා ටිකක් ඉදිරියට අරගෙන ගිහිල්ලා ඉගෙන ගන්න 8 ශ්‍රේණිය තුලදී. හරි. ලියගන්නකො මෙහෙම. ලියගන්න. නොදන්නා පදයක් හෝ නොදන්නා පදයක් හෝ පද කිහිපයක් ඇතුළත් ප්‍රකාශනයක් විජීය ප්‍රකාශනයක් නම් වේ. විජීය ප්‍රකාශනයක් නම් වේ. හරි? විජීය ප්‍රකාශනයක් කියන ළමයි නොදන්නා පදයක් හරි පද කිහිපයක් හරි ඇතුළත් ප්‍රකාශනයකට. හරි? හරි? විජීය ප්‍රකාශන. යන මෙහෙම නිමල් රුපියල් x බැගින් වන අඹ ගෙඩි පහක් හා රුපියල් x බැගින් වන අඹ ගෙඩි පහක් හා රුපියල් y බැගින් වන දොඩම් ගෙඩි පහක් මිලට ගත්තේය. හරි? අඹ හා දොඩම්වල මුළු වටිනාකම කොපමණද? තමයි කියන්නේ අඹ ගෙඩි 5යි දොඩම් ගෙඩි 5යි ගත්තා කියලා අඹ ගෙඩියක මිල x. අඹ ගෙඩියක මිල x. හරිද? එහෙනම් ළමයි අඹ ගෙඩි 5ක මිල කීයද? 5 වතාවක් x 5යි. හරි? ඊට අපිට කියනවා දොඩම් ගෙඩියක මිල y. හරිද? දොඩම් ගෙඩි 5ක මිල පහයි y. දැන් අහන්නේ මුළු මුදලනේ. නම් මුළු වටිනාකම පහයි x ධන පහයි y. මට පුළුවන් මේ දෙනටම පහ පොදුයිනේ. දැන් මම මේ ප්‍රකාශන දෙකම ළමයි පහෙන් බෙදනවා. බෙදලා 5x 5න් බෙදුවාම 5 ගන්නවා ඉදිරියට. වරහණක් තුල x තමයි 5යි y 5න් බෙදනවා. ධන සංඛ්‍යාවෙන් බෙදුවාම පිළිතුර ධන 5යි. මෙන්න මේ ආකාරයට මට පුළුවන් පිළිතුර සරලම ආකාරයෙන් තියන්න. හරි? දාගන්නකෝ. හරි. අපි
යම්කිසි කාලයක් දෙනවා මේක සටහන් කරගන්න. ඒ කාලය මදි වුණොත් ඔයාලා වීඩියෝ එක පෝස්ට් කරලා අවශ්‍ය තොරතුරු දාගෙන ගාන හදාගෙන ආයෙ වීඩියෝ එක බලන්න පටන් ගන්න. හරි? දැන් අපි මෙච්චර වෙලා ඔය කතා කරපු උදාහරණෙ තිබ්බේ නොදන්නා පද දෙකක් සහිත ප්‍රකාශන ගොඩනගන හැටි. අයි බලමු තව උදාහරණයකින් නොදන්නා පද 3ක් තියෙන ප්‍රකාශනයක් කොහොමද ගොඩනගන්නේ කියලා. කියන මෙහෙම කමලා රුපියල් A බැගින් වන ජම්බු පාර්සල් 3ක්ද රුපියල් A බැගින් වන ජම්බු පාර්සල් 3ක්. එන්න ළමයි ජම්බු තියෙනවා පාර්සලය රුපියල් A. රුපියල් A. ජම්බු පාර්සලය රුපියල් A. හරිද? ඒවා 3ක්ලු ගන්න. රුපියල් B බැගින් වන අන්නාසි ගෙඩි 3ක්. මේ අන්නාසි. ආයි අන්නාසි ගෙඩි 3ක් ගත්තා. එන්න අන්නාසි. තුනක්ද රුපියල් ඉසඩ් බැගින් වන හරි පොල් ගෙඩි ළමයි. හරිද? ගණනොත් එක්කනේ පොල් ගෙඩි දෙකයි ගන්නෙ. පොල් ගෙඩි දෙකක්. මිලට ගන්නා ලදී. හරි? A බැගින් ජම්බු මාළු 3යි B බැගින් අන්නාසි ගෙඩි 3යි හරි Z බැගින් පොල් ගෙඩි 2යි හරි ගණන් හින්දා 2යි ගත්තා හරි යන්න මුළු වටිනාකම සඳහා අදාළ විජීය ප්‍රකාශනය ගොඩනගන්න. තමයි එන්න මුළු වටිනාකම හරි අපිට කිව්වා A බැගින් ජම්බු මලු 3ක් ගත්තා. ළමයි 3 වතාවක් A 3යි A. හරිද? 3 වතාවක් A 3යි A. ඊට පස්සේ B බැගින් අන්නාසි ගෙඩි 3යි. 3යි B. හොඳලා ගන්න. 3යි B. ඊට පස්සේ රුපියල් Z බැගින් පොල් ගෙඩි 2යි. දෙවතාවක් Z. හරි? ඉතින් ළමයි මට එන්න මේ විදිහට මේක සුළු කරලා පෙන්වන්න පුළුවන්. බලන්න මේ දෙන්නටම 3 අයිති. මම ඉතින් 3 ගන්නවා එළියට. හරිද? මේ පද දෙක විතරක් 3ෙන් බෙදනවා. A ධන B විදිහට එනවා. සහ 2යි Z කියලා මම ලියනවා. මෙන්න මුළු වටිනාකම මම ගත්තා විජීය ප්‍රකාශනයක් ඇසුරෙන්. හරිද? හරි.
දාගන්නකෝ. තමයි මේ තියෙන්නේ අපි හදපු ගණන් ටික. හරි? මේ ටිකට අදාළ සටහන දැන් දාගන්න. හරි? කලින් වීඩියෝ එක පොඩ්ඩක් පෝස්ට් වෙලා තිබ්බේ. ගැටලුවක් නැහැ. මොකද ඔයාලට ප්‍රශ්න ටික සහ උත්තර ටික දැන් මෙතන තියෙනවා. සහ සාකච්ඡා කරන විදිය අහගන්න පුළුවන්. හරි? ඉතින් ගැටලුවක් කරගන්න එපා. හරි? ඒ නිසා මෙතනින් එහාට හරි හදාගන්න මෙන්න තියෙනවා. ගැටලු ටික සහ උත්තර ටික. අපි සාමාන්‍ය පන්තිය තුලදී මේ වගේ ගැටලු විසඳන විදිහ කතා කළා සහ පද දෙකක වීජීය ප්‍රකාශන සුළු කරන විදිහ කතා කළා සහ පද තුනක වීජීය ප්‍රකාශන සුළු කරන විදිහ කතා කළා. يعني මම මේ පළවෙනි විනාඩි 20 වගේ කාලය තුල නැවත මතක් කිරීමක් තමයි දෙකලේ. අපිට දැන් තියෙන්නේ එතනින් එහාට යන්න. හරි. අපි බලමු එතනින් එහාට. හරි. ඉස්සරහට කරගෙන ඊට පස්සේ හරි. අනුමාත්‍රිකාව දාගන්න වීජීය පද හා වීජීය ප්‍රකාශන ගුණ කිරීම. වීජීය පද හා වීජීය ප්‍රකාශන ගුණ කිරීම. අපි බලමු වීජීය පදයක් හරි වීජීය ප්‍රකාශනයක් හරි කොහොමද ගුණ කරන්නේ කියලා. හරි. මෙන්න අපි ගැටලු කිහිපයකින් මේක සාකච්ඡා කරමු. මෙන්න ළමයි පළවෙනි ගැටලුව. ඍණ 3 වතාවක් x ධන 5. මෙන්න දෙවෙනි ගැටලුව. ඍණ 6 වතාවක් a ඍණ 6. මෙන්න තුන්වෙනි ගැටලුව. ඍණ x වතාවක් ඍණ 3. මෙන්න ඍණ x වැඩි කිරීම x ඍණ 3. මෙන්න ළමයි ගැටලු ටික තියෙනවා. හරි. අපි හදාගෙන යමු ඉස්සරහට. අපි හදාගෙන යමු ඉස්සරහට. මෙන්න හොඳට දැන් ಗುಣ කිරීමේ නීති මතක තියාගන්න. මෙන්න මම ಗುಣ කිරීමේ නීති ටික පොඩ්ඩක් දානවා. හරි. ධන සංඛ්‍යාවෙන් ගුණ කළොත් එහෙම පිළිතුරට ලැබෙන්නේ ධන. හරිද? ධන ධන ධන. තමයි ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවෙන් ගුණ කළොත් එහෙම පිළිතුර ඍණ. හරිද? ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවෙන් ගුණ කරන පිළිතුර ඍණ. තමයි ඍණ සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවෙන් ගුණ කළොත් එහෙම පිළිතුර ධන. ඕක ඔළුවේ තියාගෙන අපි මේක හදන්න යමු. ඕක ඔළුවේ තියාගෙන මේක හදන්න යන්න. හරිද? මෙන්න මට තියෙන්නේ ඍණ 3න් මෙන්න මේ මුළු වරහණම සුළු කරන්න. හරිද? එක්කෙනෙක්ව සුළු කරලා විතරක් බෑ.
එක්කෙනෙක් විතරක් සුරු කළා බෑ. ඒක නිසා ඍණ තුනෙන් මුළු වරහණම ගුණ කරන්න ඕනේ. ගුණ කරද්දී බලන්න ඕනේ ගුණ කරන කෙනාගේ සහ ගුණ වෙන කෙනාගේ සංගුණකවල ලකුණු. හරි. හොඳට මතක තියාගන්න. හරි. මෙන්න ඍණ වතාවක් ධන. එහෙනම් උත්තරේ වෙන ඍණ. 3 වරක් x 3යි x. හරිද? තේරුණාද ගන්න විදිය? ඍණ වතාවක් ධන ඍණ. 3 වරක් x 3යි. ඍණ වතාවක් ධන නැවත වතාවක් ඍණ. 3 වරක් 5 15යි. එහෙනම් මෙන්න උත්තරේ. මම මෙයාව අද මේ කරලා තියෙන්නේ. ප්‍රසාරණය කළ ලියලා. අද ප්‍රසාරණය කර ලියලා. ප්‍රසාරණය කර ලියන්න. දැක්කද ළමයි? ප්‍රසාරණය කරන විදිය. බලන්න මෙයා. එන්න මම දැන් නැවතත් කියනවා මොකද්ද මුලින්ම කරන්න ඕනේ? ಗುಣ කරන පද දෙකේ සංගුණක දෙක මුලින්ම ಗುಣ කරලා ඉන්න. මෙන්න ඍණ වතාවක් ධන ඍණ 6 වරක් a 6යි a. ඍණ වතාවක් ඍණ මෙන්න ධන 6 වරක් 6 36යි. දැක්කද ළමයි? දැක්කද ළමයි? හරිම ලේසි. හොඳට අල්ල ගන්න. ආයිත් බලන්න. මේ බලන්න ඍණ කවුද ඉන්නේ මේ? නොදැම්මට ඉන්නේ එක. ඍණ එක් වරක් ධන x කියන්නේ ධන වතාවක් ඍණ එක් වරක් x x. නැවතත් ඍණ වතාවක් ඍණ ධන එක් වරක් 3 3යි. මෙන්න ළමයි පිළිතුර. මෙන්න පිළිතුර. හරි. රණක් දාගන්නකෝ. මෙන්න ළමයි හතරවෙනි ගානට මම යනවා. හරි. a ධන 4. මෙන්න පස්වෙනි ගාන 2a ධන 3. මෙන්න 6වෙනි ගාන ඍණ 4 දැන් වැඩි කරන්න ඕනේ 2x ධන 3y ඍණ 2z. හරි. මෙන්න ගණන් ටික මම දැම්මා. ඔන්න ගණන් ටික. දැන් හදාගන්න නැති. හරි. හොඳට මේක අහගන්න. මේක වැඩේ ඊටාම ලේසි. මේ වැඩේ කොට දාගන්න. එතකොට මේ පාඩම හරි. හරි. මේකට අදාළ ටියුට් එක මේ පාඩම කරාට පස්සේ ලබා දෙනවා. හරි. එතකන් මේ පාඩම හොඳට ඔලුවට ගන්න. හරි. මෙන්න අපි යනවා ඉදිරියට. බලන්න ධන සහ ධන වැඩි කරන්න තියෙන්නේ 3 වරක් a 3යි a. ධන සහ ධන 3 වරක් 4 12යි. AC ඔයාලා ගණන් ටික ලියාගෙන වීඩියෝ එක පෝස්ට් කරලා උත්තර ටික අරගෙන ඊට පස්සේ ගණන් ටික බලන්න. හරි. මෙන්න ධන සහ ධන 6 වරක් 2යි ළමයි මෙන්න 6 වරක් 2යි මේ බලන්න මෙයා ඇතුලේ එක්කෙනා දෙකෙන් වැඩි වෙලා ඉන්නේ. අපි යා වැඩි කරන්නේ 6ෙන්. එහෙනම් 12යි a. ධන 6 වරක් 3 18යි. AC. හරිද? ළමයි මෙන්න ඊළඟ ගාන සංකීර්ණ ඉතා ලේසි. මෙන්න ඍණ ධන ඍණ 4 වරක් 2x කියන්නේ ළමයි 8x. ඍණ ධන ඍණ 4 වරක් 3y කියන්නේ 12y. ඍණ ධන දැකලා මම හැම වෙලෙම සංගුණක දෙක ගුණ කරලා තමයි ඉලක්කම හෝ පදේ ගුණ කරන්න යන්නේ. 8i z 8i z. මෙන්න ළමයි පිළිතුරු. සටහන් කරගන්නකෝ. හරිද? සටහන් කරගත්තා නේද? හරි.
සටහන් කරගන්න. කරලමයි අපි දැන් යනවා හරි වීජීය පදයක් තවත් වීජීය පදයකින් ගුණ කිරීම පිළිබඳව ඉගෙන ගන්න. හරිද? බලමු අපි ඒක. එන 7 වෙනි ගැටලුව. හරි 5x වතාවක් 3y a තමයි හරිම ලේසි. හරිද? ලියන්න මේ ගාන ලියාගෙන 7 කියලා දාලා ලියාගෙන හරි එන මෙහෙම මෙවැනි ගැටලු සැකසීමේදී මෙවැනි ගැටලු සෑදීමේදී හරි මෙවැනි ගැටලු සෑදීමේදී සංගුණක සහිතව ඉලක්කම් ගුණ කර සංගුණක සහිතව ඉලක්කම් හෝ පද ගුණ කළ යුතුයි. ඉලක්කම් හෝ පද ගුණ කළ යුතුයි. ඉලක්කම් හෝ පද ගුණ කළ යුතුයි. ඉලක්කම් ලියා ගන්න. හරි. ඉලක්කම් වලින්ද පදවලින්ද ගුණකර පිළිතුර සටහන් කරයි. හරිද? මෙන්න බලා ගන්න. 5 වරක් 3 15යි. x වරක් a xa තමයි ධන ප්‍රශ්නයක් නෑ. මෙන්න පිළිතුර. දැකලා ගත්ත විදිය. හරි. මෙන්න මෙස රන් කරගන්නකෝ. මෙන්න 8 වෙනි ගාන. තමයි 8k වතාවක් 5y. 8k වතාවක් 5y. ගන්න ධන 8 වරක් 5 40යි. මම කියන්නේ ඉලක්කම් වලින් ගුණ කරන්න කියලා. k වතාවක් y ky. ky නෙමෙයි ළමයි ky. හරිද? ky නෙමෙයි ළමයි ky. හරි. අපි යනවා 9 වෙනි ගානට. මෙන්න 9 වෙනි ගාන. දෙකයින් වතාවක් ඍණ 7යි xy බලමු. try එකක් දෙන්නකෝ. එන්න බලන්න. තමයි මේ පදය ඉදිරියේ තියෙන ධන ලකුණ. මෙයා ඉදිරියේ තියෙන ඍණ ලකුණ. ධන සහ ඍණ වැඩි කරාම උත්තරේ හරි ඍණ. හරි. ධන සහ ඍණ වැඩි කරාම උත්තරේ ඍණ. හරි. දැන් බලන්න දෙවරක් 7 දාන්න 14යි. නියමයි. හොඳයි. මරු සුපිරි. එතෙන්ට කරන් වැඩි හරි. ඉතින් බලන්න m වතාවක් xy ප්‍රශ්නයක් නැහැ. ඉලක්කම් වලින්ද පද වලින්ද. ඉතින් m වතාවක් x කියන්නේ m x y. එන පිළිතුර. මොන පිළිතුර? හරිද ළමයි? එහෙනම් හරි අපි මේ පාඩමේ පළවෙනි කොටස සාකච්ඡා කළා මේ විදිහට. හරි. දැන් ඔයාලට තියෙන්නේ මේකට අදාළව අපි ටියුට් එක දෙනවා. ඒ ටියුට් එකට අදාළව ගැටලු ටික හදලා වැඩේ ස්ථාවර කරගන්න. හරි. එහෙනම් මේ පාඩමේ පළවෙනි කොටස මේ විදිහට ඉවරයි. ඉවර කරනවා. හරි. අයබෝවන්.